මං ඔයාට ආදරෙයි. මං ඔයාට කැමතියි. මං හැමතිස්සෙම හිතුවා මේ දේවල් මේ විදිහටම තියෙනවා නම් අවුලක් නෑ කියලා. ඔයා හිනා වෙනවා දකින්න එක විතරක් මට ඇති කියලා. අපේ ඉස්කෝලවල තියෙන ප්‍රශ්න නිසා මට ඔයාට කරදර කරන්න ඕන වෙලා තිබ්බේ නෑ. ඒත් එදා බීච් එකේදී මේ අපි දෙන්න හම්බෙන අන්තිම වතාව කියලා මට දැනෙද්දී මට ලොකු තනිකමක් දැනුණා. ඒ වෙලාවේ මට කිසි දෙයක් හරියට තේරුම් ගියේ නෑ. එහෙම මං ඔයාට ඒ වචන ටික කිව්වා. මං දන්නවා මං මේක මං ගැන විතරක් හිතලා කරන දෙයක් කියලා. මං කවදාවත් හිතුවේ නෑ මං මේ වගේ කෙනෙක් කියලා. එහෙම වුණත් මං දේවල් මේ විදිහටම තියනවට කැමති නෑ. යාළු වෙනවා කියන්නේ ඔයා කැමතිම කෙනා එක්ක සතුට දුක බෙදා ගන්න එක නම් ඔයා ඒ කැමතිම කෙනා එක්ක තවත් කාලය ගත කරන්න හම්බෙන එක නම් ඒක මට ඕනේ. මිස් වගුරේ මට ඔයා එක්ක හැමතිස්සෙම ඉන්න ඕනේ. ඒක නිසා ප්ලීස් හා කියන්න. මං ඔයාට ආදරෙයි. සෝරි මං හිතලා නෙවෙයි. මං ඇයි මං ඒ වෙලාවෙම කිව්වේ? දැන් ඒක නිසා මං ඔක්කොම විනාශ කරගත්තා. මංවත් දන්නේ නෑ මං මොකද්ද කරේ කියලා. මං ඇත්තටම දන්නේ නෑ ඇයි මං ඒ වෙලාවෙ එහෙම කිව්වේ කියලා. මිස් වකුරට කොහොමද දැනෙන්නේ නැත්තේ? ඒත් බොරු කියන්න ඕනේ නෑ. මං පොඩ්ඩක් සතුටුයි මං ඒක කියපු එක ගැන.